අනිත් අයට පාන්ද? අපි පහුගිය කාල සීමාවේ දැක්කා ඔයාට පාන්ද අනිත් අයට පාන්ද? මේ තියෙන්නේ ඒකේ ඊළඟ දිගුව. ඒව අදාළ නැහැ. මේ අදාළ නැහැනේ කියලා කිව්වේ විපක්ෂයේ ඉන්නකොට. නොද ඉරානයේ සම්බාධක මොනවද? ඒව අදාළ නැහැ. ඔබට කියන්න පුළුවන්ද $72කට තිබුණු බොරතෙල් එක 105ට යන්නේ කවද්ද කියලා? ඒව අදාළ නැහැ. ඒව අදාළ නැහැ. ලෝකේ ගොඩක් රටවල් තෙල් මිල වැඩි වෙමින් පවතිනවා. මම මගේ ළඟ සංඛ්‍යාලයක නැහැ ඉන්දියාව කොච්චර වැඩිනවද කියන එක. ඒව අදාළ නැහැ. ඒව අදාළ නැහැ. හැම තැනකම මේ ප්‍රශ්නෙට මුහුණ දෙමින් තියෙන්නේ. මේක ලංකාවට විතරක් අදාළ ප්‍රශ්නයක් නොවන බව මම හිතනවා ඔබ දන්නවා ඇති කියලා. ඒව අදාළ නැහැ. ඒව අදාළ නැහැ. මට ඒක කියන්න බෑ හරියට. මොකද යුද්ධයක් කියලා කියන්නේ එහෙම මට පුරෝකථනය කරන්න පුළුවන් අද ඉඳලා සුබවාදීම කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒව අදාළ නැහැ. ඒව අදාළ නැහැ. එය අඩු වෙනවා වැඩි වෙනවා යුද්ධයක් දෙන්න පුළුවන් නතර වෙන්න පුළුවන්. ඒව අදාළ නැහැ. ඒව අදාළ නැහැ. සමහර වෙලාවක කියනවා ඔගේ සති දෙකෙන් නතර වෙයි කියලා. සමහර සති හතරෙන් නතර වෙයි කියලා. ඒ සියල්ලටම සූදානම් වෙන්නට ඕන. ඒව අදාළ නැහැ. ඒව අදාළ නැහැ. අන්නෙම ගැට ගැසුණු ලෝකයක ඒ ලෝකෙ තුල ඇති වෙන ඕනෑම කම්පනයක් අපිට බලපෑමක් ඇති කරනවා. දැන් අපිට බාහිර කම්පනයක් එල්ල වෙලා තිබෙනවා. ඒව අදාළ නැහැ. ඒව අදාළ නැහැ. මාර්තු මාසයේ ආරම්භයේදී බොරතෙල් බැරල් එකක් $70ක වගේ තිබුණා. දැන් $100ට ගිහිලා තිබෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් 142ක වර්ධනයක්. ඒව අදාළ නැහැ. ඒව අදාළ නැහැ. අද ලෝඩ් කරන නැව මෙහෙට එනකොට මොනවා වීවිද? ඒව අදාළ නැහැ. ඒව අදාළ නැහැ. ඉන්ෂුරන්ස් ගාස්තු විශාල ලෙස වැඩි වෙමින් තිබෙනවා. ඒ කවුරුවත් අවිනිශ්චිත ලෝකයක ව්‍යාපාර ගනුදෙනු කරන්නේ නැහැ. ඒව අදාළ නැහැ. ඒව අදාළ නැහැ. කවුරු හරි මගෙන් ඇහුවොත් නැවත තෙල් මිල වැඩි වෙනවද කියලා මගෙන් ඇහුවොත් මම ඔබෙන් අහනවා යුද්ධ ඉවර වෙන්නේ කවදද කියලා. ඒව අදාළ නැහැ. ඒව අදාළ නැහැ.